ගයිස් ඇත්තටම මේ මම මිරිස් කුඩු වලට එක්කහුව කරන්න මේ ගඩොල් කොටනවා නෙවෙයි. මේ මැටීරියල් එක ඇත්තටම ගොඩක් මෙන්න මේ විදිහට අපි කොටා ගන්න ඕන කැට වශයෙන් තියෙන අඟල් භාගය වගේ කැටවලට එන්න. මේ දෙන්නත් මට ඉතින් උදව් කරනවා. උදව් කරනවට වඩා මේ දෙන්නා මගේ වැඩ වැඩි කරනවා. ඉතින් තව විශේෂිත මැටීරියල්ස් කීපයක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්වන්න. මේ මැටීරියල් එක මම පස්සේ ගුණාත්මක භාවය වැඩි කරන්න තමයි මේක න එක්කහුව කරන්නේ. ගොම වෙනුවට තමයි මම මේ මැටීරියල් එක භාවිතා කරන්නේ. ගඩොල් වලදී මම ඇත්තටම ගඩොල් වලට අමතරව මෙතන උළු කැට සහ කබොක්ගල් වගේ දේවල් එක්කහුව කරගෙන තියෙනවා. බොරළුත් එක්කහුව කරනවා මගේ මැටීරියල් එකට. ගඩොල් වලට අමතරව බොරළුයි අඟුරුත් එක්කහුව කරනවා. දැන් මෙතන අඩු මැටීරියල් එකකට තියෙන වැලි විතරයි. මම මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සොයිල් එක හරියටම බොන්සයි වල නිවැරදිව සකස් කරගන්න විදිහ. ඒකට ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේ වීඩියෝ සම්පූර්ණ බලන්න. මගේ පහලින් දාන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. නැත්නම් මගේ page එකේ මම වීඩියෝ එක දානවා. ඔයගොල්ලෝ මේකෙන් බලන්න.